යනවාසේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් දානයක් පූජා කිරීමේ ආනිසංස Tamanට එද්දී දන් දුන්න නිසා ආඩ්‍ය වෙනවා, මහා ධන වෙනවා. ශ්‍රද්ධාවෙන් පහන් සිතින් දන් දුන්න නිසා අබිරූපෝ හෝති දස්සනියෝ පාසාදේකෝ පරමාය වන්න පොක්කරතාය සමන්නාගතෝ. ලස්සන රූපයකින් ඉපදෙනවා. මම ලස්සනයි, පාට ලස්සනයි. ශ්‍රද්ධාවෙන් දන් දීලා ඔයාලගේ හිත යන ලස්සන රූපයක් තියෙන කෙනෙක් ඔයාලා කවදා හරි දැක්කොත් ඔයාලා බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න, මෙයානම් සංසාරේ ශ්‍රද්ධාවෙන් දන් දීලා තියෙනවා කියලා. ඊට පස්සේ දේශනා කරනවා මේ සකසලා දන් දුන්නොත් එහෙම වෙන විපාකේ දන් දීම නිසා මහා ධන භවභෝග ඇතු උපදිනවා. යේ පිස්සතේ හොන්ති පුත්තානිවා ධාරානිවා දාසානිවා පෙස්සානිවා කම්මකාරාතිවා තේපි සුස්සූ සන්ති සෝතං ඕදහන්ති අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. සකසල දන් දීමේ, සකසල පින්කම් කිරීමේ, පිළිවෙලකට කටයුත්තක් කිරීමේ විපාක තමයි එයා කියන දේ තමන්ගේ නෝනා අහනවා, තමන්ගේ දරුවෝ අහනවා, ටීචර් කෙනෙක් නම් ගුරු ළමයි ටික අහනවා, දේශකයන් වහන්සේ නමක් නම් අනිත් අය අහනවා. බලන්න සකසල දන් දුන්න. කවුරු හරි කියන දේ හොඳට අහගෙන ඉන්න හිතෙනවා නම් තමන්ට. ඒ වෙලාවට හිතන්න මෙයා නම් සංසාරේ දන් දෙද්දි සකසලා දීලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රද්ධාවට එන්න. කාලයට දන් දීමේ විපාක තමයි කාලයට ලැබෙනවා. ඊට පස්සේ අත්හැරලා දන් දීමේ විපාක තමයි උලාරේසු පංච සුඛාම ගුණේසු භෝගාය චිත්තං නමති. ප්‍රනීත පංචකාමයේ විඳින්න හිත නැමෙනවා. දෙන දේ අත්හැරලම දෙනවා. ආය බලන්නේ නැහැ. බනහල එන්න හදනකොට එක උපාසිකාවක් දැක්කා. වෙහිරේ කොතනකවත් පහන් දැල්වලා නැහැ. ඒතකොට මේ වෙහෙරට ඇතුල් වෙන තැනම දන්සභා මණ්ඩපේ තියෙන්නේ. ඒතකොට දන්සභා මණ්ඩපෙත් නැහැ. ඊට පස්සේ මොකද කළේ? ඈ ඉක්මනට පණිවිඩයක් යවලා ගෙදරින් තෙලුයි තිරා ආදී ගෙනල්ලා පහන් දැල්ලුවා. පහනක් දැල්වලා එතකොට දන්සභා මණ්ඩපෙත් ඉස්සරහා තියෙන පහන දැල්ලුවා. දැන් ඒකෙන් තමයි මුළු දන්සභා මණ්ඩපේම එළිය වැටෙන්නේ. ඉතින් සංඝයා හවස් කාලේ දන්සභා මණ්ඩපේට වඩිනවා දැක්කා. ඈට පුදුම සතුටුයි. අර සංඝයා දහම් සාකච්ඡා කරන්නේ ඔක්කොම කරන්නේ අර ඈ දැල්ලපු පහන් එළියෙන්. ඉතින් ඈට පුදුම සන්තෝසයි. ඊට පස්සේ කාලෙක කලුරිය කළා යම් රෝගයකින්. දෙව්ලොව තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඇගේ විමානයේ නම ජෝති රස විමානය. පහන් ආලෝකයක් පුදලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ තමයි දෙව්ලොව වැඩියේ. මුගලන් මහරහතන් වහන්සේ දැක්කා මේ අර දිව්‍යාංගනාව ඉන්නවා. ඉතින් ඒ දිව්‍යාංගනාවෙන් අහනවා, පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලි ඉන්නේ හැම දිසාවම බබලන ඕෂධි තාරකාවක් වගේ. ඇත්තටම මේ වගේ ලස්සනක් මොන පිනකින්ද? මෙච්චර ප්‍රිය උපදවන සැප සම්පත් මොන පිනකින්ද ලැබුණේ? ඔබගේ ශරීරයෙන් එළියක් විහිදෙනවා හරිම නිර්මල පැහැදිලි. මොකද්ද ඔය තරම් බබලන පින? ඒ වගේම සියලු අංගපසංගින් ශරීරේනොත් රැස් විහිදෙනවා. ඒතර දෙවිවරුන්ගේ ස්වභාවය බලන්න. ඊට පස්සේ කියනවා දෙව්දුව මනුස්ස ලෝකයේ ඉන්න කාලේ මොකද්ද කළේ? ඔච්චරම මේ ආනුභව සම්පන්න වෙන්න මහා පිනක් කරලා තියෙනව නේද? ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නෙට දෙව්දුව උත්තර දෙනවා, මං අතීත ජීවිතයේ මිනිස්සු ලෝකයේ මනුස්ස දුවක් කියලා හිටියා. ඊට පස්සේ මහා ඝන අන්ධකාරයක් තිබුණා. පහන් ආලෝකයක් අවශ්‍යම වෙච්ච වෙලාවක්. ඉතින් මං ඒ පහන් ආලෝකය ලබා දුන්නා. දැන් බලන්න ආලෝක පූජාවේ ආනිසංස. ආලෝක පූජාවේ ආනිසංස. කවුරු හරි කෙනෙක් ඝන අන්ධකාරයේ පවතින විට පහන් ආලෝකය අත්‍යවශ්‍ය වන විට ඒ වෙලාවට පහන් පූජා කරනවා නම් ආන්නේ කෙනාට ජෝති රස කියන දිව්‍ය විමාන ඉපදෙන්න පුළුවන්. ඒ විමානයේ ගොඩාක් ලස්සන මල් වර්ග තියෙනවා. සුදු නෙළුම් වර්ග තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසා. මගේ ශරීරයෙන් එළිය විහිදෙන්නේ ඒ පින නිසා. මගේ සියලු අංගපසංගින් එළිය විහිදෙන්නේ ඒ පින නිසා. මහානුභාව සම්පන්න ස්වාමීන් වහන්සේ මම ඕක තමයි කො මනුස්ස ලෝකේ කරගත්තේ පහනක් පූජා කරපු එක. දැන් බලන්න එයාට ඒ දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්තිය සලසලා දුන්නානේ.
කොච්චර සතුටින් මේ ඇයි පින සිහි කර කර ඉන්න ඇතිද? ඒකට අද කාලේ මිනිස්සු කොච්චර පහන් පූජා කරලා තියනවද? කොච්චර ආලෝක විදුලි ආලෝක කොච්චර පූජා කරලා තියනවද? සතුටු වෙන්න ඕනේ ඒවා ගැන. හිතා සතුටු වෙන්න ඕන. නමුත් මෙච්චර මිනිස්සුන්ට පින් තියෙද්දි අද කාලේ මිනිස්සු පසුතැවෙන ඒවා කරන්නේ. ඒ කියන්නේ හිතන්නේ මොකක් හරි වැරදිච්ච දෙයක්, මොකක් හරි සීලයක් කැඩිච්ච එකක්, කවුරු හරි කියපු එකක්, හිත විදෙන දෙයක්, මොකක් හරි දුකක් හිතා ඉන්නවා අච්චර පින් තියෙද්දි. ඒ අසනීපේ මෙයාලට තිබ්බේ නැහැ. මෙයාලත් පින් කළා, ඔයාලත් පින් කළා. එතන මෙයාලා ඒ හිත සතුටෙන් ඉඳලා දෙවිලෝ ගියා. දැන් අද කාලේ ඉන්න අයට අසනීපයක් තියෙනවා. ඒ තමයි කොච්චර යහපත් හොඳ දේවල් තමන්ගෙන් ඕනත් තමන්ට වැරදිච්ච තැනක් අල්ලගෙන මොකක් හරි දුක් වෙවි ඉන්නවා. අසතුටු වෙවි ඉන්නවා. පසුතැවි ඉන්නවා. එතකොට මේ දුක්ඛ දෝමනස්සේ තියෙන අයට දෙව්ලොව සම්පත්තියට බාධායි. ඉතින් ඒ නිසා මේ පහම් පූජා, ඉතින් මේ පහම් පූජාවේ ආනිසංස බලනකොට පින්වතුනි ඉස්සර බුදුරජාණන් වහන්සේ වනයේ වැඩි වෙලාවක මීට කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා මානවකෙක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පහනක් දැල්ලුවා. හරි සතුටුයි මෙයාට. බුදුරජාණන් වහන්සේ නිරෝධ සමපත්තෙන් වැඩ ඉන්නේ. ආය තිරේ පාත් මේ තෙල් ඉවරුන්ට තිරය දාලා ආය පහන පත්තු කළා. දවස් 7ක් බුදුරජාණන් වහන්සේට පහන් පූජාව සිද්ධ කළා. ඒ පිනෙන් තමයි අපේ බුද්ධ ශාසනයේ දිවසින් අග්‍ර කෙනා බවට පත් වුනේ. පහන් පූජාවේ ආනිසංස තමයි ඇස් ලැබෙනවා. පුණ්‍ය විපාකයක් විදියට දිවස් ලැබෙනවා. පහන් පූජාවේ ආනිසංස. ඊට පස්සේ ඉස්සර බුදුරජාණන් වහන්සේගේ ස්තූපේ වටා පහනක් අරන් රැය එළි වෙනකල් සක්මන් කළා තියෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ සංසාරේ. ඒ පිනට තමයි මේ බුද්ධ ශාසනයේ දිවස්ලාභින් අතර අග්‍ර වුණේ. දිවස්ලාභින් අතර අග්‍ර භික්ෂුණියක් ඉන්නවා. ඒ භික්ෂුණීන් වහන්සේ සංසාරේ කළා තියෙන්නේ මහිතේ සකුලා කියලා නම. ඒ භික්ෂුණීන් වහන්සේ සංසාරේ කළා තියෙන පින තමයි පහන් පූජාව. එයින් තමයි දිවස් ලැබුණේ. එච්චර විපාකයි. පින්වතුනි අතීත කාලේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේගේ නම පබස්සර. ඒ පබස්සර බුදුරජාණන් වහන්සේ කාලේ දිවා රාත්‍රී කියලා දෙකක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කල් දවල්ම විතරයි. මිනිස්සු දිවා රාත්‍රී හඳුනාගන්නේ උදේට නෙළුම් පිපෙනවා, හවසට පර වෙනවා. හවසට කුමුදු මල් පිපෙනවා, උදේට පර වෙනවා. මල් පිපෙන එකෙන් තමයි දිවා රාත්‍රී හඳුනාගෙන මිනිස්සු නිදාගන්නේ. නැත්නම් මුළු මේ පෘථුවියේම ආලෝකයක් පැතිරිලා තිබ්බා පබස්සර බුදුරජාණන් වහන්සේ නිසා. අපි අනිත් සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ඒ බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත අනුවයි ශරීරයෙන් රැස් විහිදෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ රැස්මාලාව විහිදීම හිතෙන් අයින් කරපු ගම ශරීරයෙන් එහෙම එකපාරම රැස් විහිදියන්නේ නැහැ. පබස්සර බුදුරජාණන් වහන්සේගේ ඒක වළක්වන්න බෑ. පබස්සර බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නිකම්ම රැස් විහිදෙනවා. ඒකට හේතුව තමයි කියනවා අතීතයේ මේ චෛත්‍යයකට පහනක් අරන් රෑ පැදකුණු කළා. ඒ පැදකුණු කරනකොට ප්‍රීතිය උපදිනවා. ඊට පස්සේ පහන් ගොඩාක් අරන් අතින් මේ පැදකුණු කළා. ඒත් ප්‍රීතියම උපදිනවා. ඊට පස්සේ හිසේ පහනක් තියාගෙන සෑය පැදකුණු කළා. ඒත් ප්‍රීතිය උපදිනවා. ඊට පස්සේ මොකද කළා තියෙන්නේ? ඇඟ හැමදැනම රෙදි වෙලාගෙන ඇඟේ තෙල් හලාගෙන මගේ මුළු ජීවිතේම සෑයට පහනක් වේවා කියලා ශරීරයට ගිනි තියාගෙන. මේක මේ අතීතයේ වෙච්ච දෙයක්. ඊටාම කල්ප ලක්ෂ ගානකට කලින්, අසංඛීය ගානකට කලින් වෙච්ච දෙයක් මේ කියන්නේ. ඊට පස්සේ මුළු ශරීරෙම ගිනිගෙන පහනක් වගේ සෑය පැදකුණු කරලා තියෙනවා. එළි වෙනකොට මුළු ශරීරෙම ගිනි අරන් රෝම කූපයකටවත් හානිය වෙලා නැහැ. රිදි ටික විතරයි ගිනි අරන් තියෙන්නේ. ඒ ශ්‍රද්ධාවට. ඉතින් මේ විශේෂ අමුතු සහගත පුදුම සහගත පින කරපු නිසා ඒ පබස්සර බුදුරජාණන් වහන්සේ සම්බුදු වුණාට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් ලෝක ධාතුව පුරාම රශ්මියක් විහිදිලා ගිහිල්ලා තියෙනවා. මේ බලන්න පින්වල එක එක විපාක. ඒ වගේම රහතන් වහන්සේලාගේ ජීවිත කතා තියෙන අපදානයේ තියෙනවා. එක අපදානයක් එක පහනක් පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ ආදාහන චිතකයට
පහන පූජා කළා ඒ පහන එයා විтин විට බල්ලා තිනු එළි වෙන කල්ම පත් වෙලා. ඉතින් ඒකේ විපාක විදිහට එයා ඒ සන්තෝෂෙන් තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදිලා ඒ මුළු ඒකදීප කියලා ඒ පහනේම බැලුවොත් ඒක මහන එකම පහන් යායා. හැමදැනම පහන් දැල් වෙනවා. ඒ විමානට කියලා තියෙන ඒකදීප විමානි කියලා. ඊට දැන් වෙන දෙවි කෙනෙක් ඒ විමානේ පහළ වුණොත් අර පහන් නැහැ. ඒක පිනටයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ශරීරයෙන් සූර්යාලෝකයේ වගේ විශාල රශ්මියක් විහිදිලා තියෙනවා. මේ චිතකයට පහනක් දැල්වලා. ඒ වගේම පවුරු පර්වත ගල් විනිවිද හාත්පස යොදුන් 100ක් දුර පේනවා. නිකන් සාමාන්‍ය මස් ඇසට කිලෝමීටර 1000ක් පේනවා. අඳුරක් නැහැ. පහම් පූජාවේ ආනිසංස. ඊළඟට 77 වරක් දෙව්ලොව ඉපදිලා තියෙනවා. 31 වාරයක් සක්දෙවිඳු වෙලා ඉපදිලා තියෙනවා. 28 වාරයක් සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ ඇස්පිය හෙල්ලලා නැහැ. එච්චරේ පහම් පූජාවේ ආනිසංස. ඊට පස්සේ මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරහත්ත්වයට පත් වෙලා තියෙනවා. අප්‍රමාණ දිව්‍ය ඥාන දිව්‍ය ඇසක් පහළ වෙලා තියෙනවා. මේ ඔක්කොම පහම් පූජාවේ ආනිසංස. තව දින පංච දීපිය පහක් පූජා කරපු ස්වාමීන් වහන්සේ නමක් ගැන අතීතයේ පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ බෝධිය වටා පහම් පූජා කරලා තියෙනවා. දිව්‍ය හෝ මනුස්ස ලෝකෙ ඉපදෙද්දී අහසේ දඬුවට පහන්. ඒ කියන්නේ එයා දිව්‍ය හෝ මනුස්ස ලෝකේ ඉපදෙද්දී කවදාවත් අඳුරක් නැහැ, හැම වෙලාවෙම ආලෝකයෙම පහළ වෙලා තියෙනවා. රාත්‍රියකවත් අඳුරකට වැටිලා නැහැ. පින්වත්නි, අදිෂ්ඨාන කරන්න හැමදාම උදේ පාන්දරට දවසේ පළවෙනි කාය කර්මය කරන්න හොඳ බුද්ධ පූජාවක් පූජා කරන එක. ඒක කරනකොටම තමන්ගේ සීලෙහි අඩුපාඩුවක් තිබුණත් හරි ප්‍රතිපත්තියේ අඩුපාඩුකමක් තිබුණත් හරි මොකද වෙන්නේ, මේක හැමදාම උවමනාවෙන් කරනකොට දන්නේම නැතුව අර අඩුපාඩුවක් මග ඇරෙනවා. අර බුද්ධ පූජාව පූජා කිරීම තුළින් දවසින් දවස බුදුහාමුදුරන්ට ආසන්න වෙනවා එතනත්ත. එතකොට එයා බුදුහාමුදුරන්ට ලං වෙන්න මනසින් බුදුන් දකිනවා. ඒ වගේම එතනත්ත ප්‍රතිපත්තියට තව ලං වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් සමහර කෙනා බුද්ධ පූජාව තියන්නේ එපා කියලා. ඇයි දන්නේ එපා කියන්නේ? යහපත් දෙයක් තියන්න එපා කරන්න එපා කියලා කියනවා නම් ඒක මහා පාපයක්. මේක කවදාවත් අවඩක් වෙන්න එකක් නෙමෙයි. පිළිමෙට බුද්ධ පූජාව තිබ්බ හරි ඒකෙන් අවඩක් වෙන්නේ නැහැ. පිළිමෙට තියෙනකොට හරි බුදුහාමුදුරුවෝ සිහි වෙලයි ඒක තියන්නේ. පිළිමේ නොකෑව වෙන්න පුළුවන්. නමුත් පිළිමෙට තිබ්බත් අවඩක් වෙන්නේ නැහැ. ඒකෙන් හරි යහපතක් වෙනවා. නමුත් පිළිමෙ දිහා බලාගෙන දකින බුදුරජුන් උදෙසා නුවණින් දකින බුදුරජුන් උදෙසා අර පූජාව තියෙනවා. දිට්ඨ ධම්ම වේදනීයයි. මේ ආත්ම භාවයේදීම ආනිසංස ලැබනවා. ඒ බව බුදුහාමුදුරු දේශනා කරනවා. යමෙක් අරියටගේ මඟ ප්‍රතිපදාවේ යමින් අරියටගේ මඟ ගිය ඇත්තන්ට පූජා කරනවා නම් අන්න ඒක දිට්ඨ ධම්ම වේදනීය ආනිසංසයි කියලා. ඒ කියන්නේ ඔය ඇත්තෝ පන්සිල් රකින්නවා නම් නිති පෙරවස් සමාදන් වීම ආදී කරනවා නම් ඒ කියන්නේ අරියටගේ මඟ යන අය. එවැනි කෙනෙක් අර සංඝයා සිහි කළා බුදුරජාණන් වහන්සේ සිහි කළා බුද්ධ පූජාවක් පූජා කළත් ඒ පූජාව එයාට මේ ආත්ම භාවයේදීම ආනිසංස ලැබෙන පූජාවක් වෙනවා.